මේ වීඩියෝ එක අපි කතා කරන්න යන්නේ සම්මතාකාරය 8 පිළිබඳව. අපි බලමු කවුද මෙතන අපිට අනුකරණය කරගන්න තියන්නේ කියලා. ලියා ගන්න සම්මතාකාරය 8 සටහන් පොතට ඇතුළත් කරගමු. සම්මතාකාරය 8 8 වෙනි එක. තව 10 තියෙන්නේ. සම්මතාකාරය 8. මෙතන වාට දැනට කරගන්න පුළුවන් ඉන්නේ දෙන්නෙක් විතරයි. ඉතුරු 4 දෙනා ගැන අපිට පාඩම අතර යන අතරතුර බලා ගන්න පුළුවන් වෙනවා. මෙම අවස්ථාවේ බලන්න වෙන්නේ sin ගණය සහ cos ගණය විතරයි. sin ගණය සහ cos ගණය විතරයි බලන්න වෙන්නේ. කවුද අපිට ඉන්නේ? පළවෙනිට ඉන්නේ sin ගණය x dx. මෙයාට අපි ආදේශ කරන්නේ sin 3x සූත්‍රයෙන්. අපි දන්නවා sin 3x සමානයි 3යි sin x ඍණ 4යි sin ගණය x. එකෙන් sin ගණය උක්ත කරලා ආදේශ කරාම එන්නේ 3යි sin x ඍණ sin ඉන්න කෝණයේ 3 ගුණය සම්පූර්ණ බෙදීම 4 dx. මම හිතෙන් ආදේශ කළා මම දැන් කීප සැරයක් ලියලා තියෙන හින්දා මට මේ මතකයි. ඔයාට ප්‍රශ්නයක් නැහැ ඔයා නිර්මාණය කරලා ගන්න. sin 3x ඔයාට මතක නම් එතනින් sin ගණය උක්ත කරලා මෙතෙන්ද ආදේශ කිරීමයි සිද්ධ කරන්නේ. ඊළඟට cos ගණයට අපි ආදේශ කරනවා cos 3x සූත්‍රය. cos 3x සමානයි 4යි cos ගණය x ඍණ 3යි cos x. එතනින් මේකට ආදේශ කරන්න දෙනවා x. මම මේ පැත්තෙන් ලියන්න. ඔයා හදාගත්ත ඉතින් ඔයාලට හිතා ගන්න අමාරු වෙක නම් sin 3x සමානයි. දැන් මේවාම හදලා ගන්න වෙලාවක් නැහැ. මේක අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕන. sin 3x කියන්නේ 3යි sin x ඍණ 4යි sin ගණය x ට. 4යි sin ගණය x වම් අත පැත්තට ගෙමු. 4යි sin ගණය x වම් අත පැත්තට ගෙනාවා. sin 3x මෙහාට දාගමු. 3යි sin x ඍණ sin 3x. එහෙනම් sin ගණය යුක්ත කරන්න. sin ගණය යුක්ත කරලා බලන්න. තුනයි sin x ඍණ sin 3x සම්පූර්ණ බෙදීම 4. මෙයාව තමයි ඔය ආදේශ කරලා තියෙන්නේ. අනේ ඔයාට sin 3x මතක තියෙනවා. යා cos 3x මෙයා ගත්ත හරි පෙන්නන්න. cos 3x සමානයි 4යි cos ගණය x ඍණ 3යි cos x. මෙතනින් 4යි cos ගණය උක්ත කරලා ඊට පස්සේ අපි cos ගණය උක්ත කරමු. 4යි cos ගණය x උක්ත කරොත් මට එන්නේ 3යි cos x ධන cos 3යි x කියලා. ඔය විදිහට. එතනින් cos ගණය උක්ත වුණාම මෙයා ලැබෙනවා. මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඔයාට cos 3යි x මතක නම් මේක ඒ වෙලාවට හදලා ගන්න කිසි ප්‍රශ්නයක්. මතක නම් හොඳයි. ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන්. නේ. කාලය වැදගත් නේ. ඔයාලට මතක ශක්තිය තියෙනවා නම් කෙලිම දාමු මේක. කිසි ප්‍රශ්නයක් නැතුව වැඩේ කරගන්න පුළුවන්. ලේසි. රයිට්. කවන්න ඔයාලට මේ කොටු කරපු දෙන්න මතක නැත්නම් sin 3x සහ cos 3x ඔයාලට මතකයි. ත්‍රිකෝණමිතියද කතා කරලා තියෙන්නේ. ඒකෙන් හදලා ගන්න. රයිට්. මේ දෙන විතරයි බලන්න වෙන්නේ. මෙන්න මේ කට්ටිය sec ගණය සහ cosec ගණය අපි සාකච්ඡා කරන්නේ කොටස් වශයෙන් අනුකරණය කියන ක්‍රමවේදය යටතේ. මෙතන වෙනම ලියන්න.
කොටස් වශයෙන් අනුකලනය කියන කොටස කරාට පස්සේ තමයි ඔයාලට මේ දෙන්නව කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් සටහනේ පරිපූර්ණත්වය සඳහා අපි මෙතනම දාගමු. කොටස් වශයෙන් අනුකලනය කෙරේ. මේ දෙන්නව සිද්ධ කරන්නේ කොටස් වශයෙන්. වෙනම ක්‍රමයක්. අන්තිමට කොට් ගණය සහ ටෑන් ගණය. මේවා සම්මත ආදේශ යටතේ අපි බලමු. ආදේශ යටතේ සිදු කරයි. ආදේශ මගින් අනුකලනය කෙරේ. නේ රයිට් සටහන් පොතට ඇතුළත් කරගන්න මේකත් අවශ්‍ය නම් ඔයා පොතට දාගන්න. රයිට් කොටු කරලා තියාගන්න. සම්මතාකාරය 8 කියන අවස්ථාව. රයිට් අපි යන් සම්මතාකාරය 8 යටතේ පළවෙනි ගැටලුව සාකච්ඡා කරන්න. ඔයා උත්සාහ කරන්න sin ගණය x අනුකලනය කරන්න. දාන්න පළවෙනි එක්කෙනා අනුකල sin ගණය x dx. තර අපි අර කොටුව ඇතුලේ දාපු එක්කෙනාම ඉස්සෙල්ලාම අනුකලනය කරලා බලමු මොකක්ද අපිට ලැබෙන පිළිතුර කියලා. රයිට් ඍජු පිළිතුරක් නැහැනේ. sin ගණය x දාන්න වෙනවා 3 sin x ඍණ sin ඉන්න කෝණය 3 ගුණය. බෙදන්න ඕනේ 4. නේ පිළිතුර ගන්න අදිස්ස වෙන්න එපා. ඔයා පිළිවෙලට පියරිටිකල් ඊඩිය ඉස්සරහට යන්න. උත්තරය ආවනම් හරි. 4න් බෙදන ගමන් වෙන වෙනම අනුකලනය දාමු. sin x ට වෙනම අනුකලනය දාමු. මෙයාට වෙනම දාමු. නියතයක් ඉන්නවනේ. ශ්‍රිතයක් නියතයක් එක්ක ගුණ වෙලා ඉන්නවා. නියත එළියට ගන්න පුළුවන්. එකයට අතර එළියට ගමු. sin x අනුකල කරගොත් මොකක්ද වෙන්නේ? sin x අනුකලනය ඍණ cos x. උත්තරය ඍණ cos x. x වල සංගුණක එකයිනේ එක බෙදන්න ඕනේ නැහැ. ඍණ 1/4යි sin x අනුකලනය කරොත් එන්නේ ඍණ cos x. බෙදන්න ඕනේ x වල සංගුණක. මෙතන x වල සංගුණක එක නෙවෙයි හින්දා 3ෙන් බෙදන්න අවශ්‍යයි. පොඩ ලස්සන කළා තිබුණේ නේද? මෙයා වුණනම් ධන පදයක් ඉන්න මුලින් ලියන්නත් පුළුවන්. ඍණයි ගුණ වෙනව ධනයි cos 3x බෙදීම 12 මෙයා ඊළඟ ලියමු. ඍණ 3 බෙදීම 4යි cos x ධන c. ලියන්න c කියන්නේ අභිමත තාත්වික නියතයකි. නේ රයිට් ඊළඟ එක්කන අපි cos ගණය උත්සාහ කරමු. දැන් ලියන්න ඕනේ c කියන්නේ අභිමත තාත්වික නියතයක් බව. රයිට්. වා cos ගණය උත්සාහ කරා. cos ගණය මොකක්ද අපි දාන්නේ 3 cos x ධන cos 3x සම්පූර්ණ බෙදීම 4 කියලා. මේ හැඩයමයි දෙන්නේ. අමාරු දෙයක් නෙවෙයි මතක තියාගන්න එකත්. 3 sin x නෙවෙයි ඉන්නේ 3 cos x. ධන cos ඉන්න කෝණයේ 3 ගුණය සම්පූර්ණ බෙදීම 4 dx. නේ වෙන වෙනම අනුකලනය දාමු. 4ෙන් බෙදෙන ගමන් වෙන වෙනම අනුකලනය දාමු. හැම පදයකම dx පෙන්වන්න විෂය පෙන්වන්න අවශ්‍යයි. 3 බෙදීම 4ක් එළියට ගන්න.
ඔය විදිහට. අපි දන්නවා cos x ගේ අනුකලනය sin x cos 3x ගේ අනුකලනය sin 3x බෙදීම 3. cos 3x අනුකලනය කරාම එන්නේ sin 3x බෙදීම 3. ධන 100. අපිට උත්තරේ ලස්සන කරලා ලියුවොත් 3 බෙදීම 4යි sin x ධන 1/12යි sin 3x ධන 100. මේ අවස්ථා දෙකෙම ලියන්න ඕන ඔයා. c කියන්නේ අභිමත තාත්වික නියතයක් බව. අනිවාර්යයෙන්ම ලියන්න. c කියන්නේ අභිමත තාත්වික නියතයකි. පොඩක් ඕනේ වෙනස් කරලා තව එක්කෙනෙක් උත්සාහ කරලා අපි සම්මතාකාරය 8ට සමු දෙන්නයි සූදානම්. අන්තිම ගැටලුව බලන්න යන්නේ. දාගන්න sin ඝනය 2x dx. එතකොට මේ කෝණයේ 3 ගුණය 6x 2x ගේ 3 ගුණය 6x නේ. sin 6x ගේ සූත්‍රය ලියලා sin ඝනයට ආදේශ කරන්න. රයිට් උත්සාහ කරන්න. තුනයි sin ඉන්න කෝණෙම ලියන්න ඕනි. 3යි sin θ ඍණ sin 3යි θ ඉන්න කෝණය 3 ගුණය 6x සම්පූර්ණ බෙදීම 4. සූත්‍රයෙන් 4 ඉලක්කම. රයිට්. දැන් වෙන වෙනම 4ෙන් බෙදෙන ගමන් අනුකලනය කරන්න අපි ලෑස්ති. නියත එළියට ගන්න ඊළඟ පියවරේදී අනේ sin x අනුකලය අපි දන්නවා ඍණ cos x බව. ඍණ cos 2x x වල සංගුණකය 2යි. දෙකෙන් බෙදන්න. ධන 100. පොඩ්ඩක් මේක කළා දීමුනේ ලස්සන කළා දීමු. ඍණ 3යි cos 2x සම්පූර්ණ බෙදීම 8 ධන cos 6x සම්පූර්ණ බෙදීම 4 වරක් 6 24යි. ධන 100. බාන වලට මේ උත්තරේ ගන්න පුළුවන් වුණාද කියලා? නේ සමහරට වාට sin තියෙද්දී cos x කියලා ධන cos x කියලා ලියනවා වෙන්න පුළුවන්. ඒක උත්සාහ කරන්න පටල ගන්න නැතුව කරන්න. මතක තියාගන්න මෙහෙමයි. sin x අවකලනය කරාම තමයි cos x එන්නේ. sin x අවකලනය කරාම තමයි cos x එන්නේ. එහෙනම් cos x ගේ අනිශ්චිත අනුකලනය sin x. cos x ගේ අනිශ්චිත අනුකලනය sin x. cos x අවකලනය කරොත් එන්නේ ඍණ sin x කියලා. එහෙනම් sin x ගේ අනිශ්චිත අනුකලනය ඍණ cos. ලියන්න c කියන්නේ අභිමත තාත්වික නියතයකි. අනිවාර්යෙන් පැහැදිලිව දාන්න c කියන්නේ අභිමත තාත්වික නියතයක් බව.